ආයිබෝවන් මිනිස්සුන්ට වැදගත්ම වෙන විටමින් අතරින් ඊටාම ඉහළින් ඉන්න විටමින් වර්ගයේ මොකක්ද කියලා ඇහුවොත් ඒක තමයි විටමින් C. ඒ විටමින් C වැඩිපුර තියෙන්නේ මොන පළතුරේද කියලා ඇහුවොත් අපිට නිතැතින්ම මතක් වෙන දෙයක් තමයි ඔරෙන්ජ් එහෙම නැත්නම් දොඩම්. නමුත් දොඩම් ගෙඩියකටත් වඩා 20 ගුණයකින් විටමින් C අන්තර්ගත වෙලා තියෙන මෙන්න මේ ගෙඩිය ගැන තමයි අද අපි කතා කරන්නේ. හඳුනා ගන්න පුළුවන්ද ප්‍රමාණයෙන් පුංචි වුණාට ඇඹුල් රසයකොත් එකතු වෙලා තියෙන මේ පළතුර ආහාරයට ගන්න වේලාව සහ ක්‍රමය අනුව මේකට තවත් රස වර්ග කීපයක්ම එකට එකතු වෙනවා. දවසකට එක ගෙඩියක් කන්න පුරුදු වුණොත් මේකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන කොච්චරද කියන එක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේක හඳුන්වලා දෙන්න භාවිතා කරපු නමෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වෛද්‍ය ක්‍රමයේ මේක හඳුන්වලා දෙන්න භාවිතා කරලා තියෙන නම තමයි ඩිවයින් ෆෘට්. එහෙම නැත්නම් දිව්‍යමය පළතුර හැටියට. මේ අවස්ථාවේ හඳුනාගත්තේ නැති වුණාට ඊළඟට මම කතා කරන කරුණොත් එක ඔබට අනිවාර්යයෙන්ම මතකයට ගන්න පුළුවන් මේ ඊටා වටිනා කියන පළතුර මොකක්ද කියලා. අද දවසේ මේකේ වටිනාකම අපිට අමතක වෙලා තිබුණාට මම මේ කරුණු දැක්කුවාට පස්සේ අනිවාර්යෙන් ඔබ දවසට එක ගෙඩියක් ආහාරයට ගන්නවා නොඅනුමානයි. ඒකට හේතුව තමයි ප්‍රමාණයෙන් කුඩා වුණාට අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මේ කුඩා පළතුරේ තියෙන ප්‍රයෝජනය පමණක් නෙමෙයි හැම විටම ඔබේ ශරීරයේ තියෙන නිවැරදි නිරෝගී පැවැත්ම සඳහා අවශ්‍ය කරන කරුණු විද්‍යාත්මක පසුබිමකින් වගේම පැරණි දේශීය දැනුමත් එකට එකතු කරලා ඔබ වෙතට රැගෙන එන channel එකක් තමයි Food Body Mind කියලා කියන්නේ. ඔබ තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපේ ගමනට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මම ඉදිරියට සඳහන් කරන්න යන මේ පළතුරේ පමණක් නෙමෙයි ඔබ දන්න තවත් මෙවැනි පළතුරු වර්ග ආහාර වර්ග තියෙනවා නම් අනිත් අයගේ දැන ගැනීම සඳහා කමෙන්ට් එකකින් අපිට යොමු කරන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳිලා හිටියොත් අපේ නාලිකාව මගින් ඔබට ලබා දෙන ලෑස්ති කළ දින විශේෂ වාසි කීපයක් ගැනත් අපි එහිදී සඳහන් කරනවා. දැන් ඔබට මේ ස්ලයිඩ් එක දිහා බලනකොට පළතුර මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. මේකට මෙච්චරම වටිනාකමක් ලැබෙන්න එක හේතුවක් තමයි සාමාන්‍ය දොඩම් ගෙඩියකට වඩා 20 ගුණයකින් විටමින් C මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විටමින් C ප්‍රමාණය අනෙත් කිසිදු පළතුරකට වඩා හොඳින් ආරක්ෂා කළ දෙන්න මෙහි අන්තර්ගත වෙලා තියෙන ටැනින් සහ පොලිපීනෝල් කියලා කියන රසායනික සංඝටක මේකට ගොඩක් උදව් කරනවා. ඒ කියන්නේ මේ පළතුර වේලලා කුඩු කරලා මොන ආකාරයකට සකස් කරත් අනෙත් පළතුරකට සාපේක්ෂව හොඳින් විටමින් C සංරක්ෂණය වෙලා මේක තුල අන්තර්ගත වෙලා පවතිනවා. මේ පළතුරේ වටිනාකම එතනින් නවතින්නේ නැහැ. ගොඩක් දෙනකොට අද වෙනකොට කරදරයක් වෙලා තියෙන ඩයබටික් කියලා කියන රෝගී තත්ත්වය පාලනය කරන්න අත්‍යවශ්‍ය වෙන ක්‍රෝමියම් කියලා කියන රසායනික සංඝටකයක් මේ තුල ඊටාම ඉහළින් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙමනම් මේ පළතුර මොකක්ද කියලා ඔබට දැන් අඳුන ගන්න පුළුවන්. මේක තමයි සාමාන්‍යයෙන් අපි කියන නෙල්ලි එහෙම නැත්නම් ඉන්දියන් ගූස්බෙරි කියලා හඳුන්වන මේ විශේෂ පළතුරු වර්ගය. මේකට මෙහි තියෙන වටිනාකම ගැන සලකලා අපිට කියන්න පුළුවන් නියුට්‍රිෂන් පවර් හවුස් එකක් කියලා. ඒ නිසා මෙහි අන්තර්ගත වෙලා තියෙනවා ඔබට හිතා ගන්නත් බැරි ප්‍රමාණයේ ප්‍රයෝජන රාශියක්. සමහරක් වෙලාවට මේවා අද පළවෙනි වතාවට වෙන්න පුළුවන් ඔබ දැනගන්නේ. බලමු අපි මොනවද මේ ප්‍රයෝජන කියලා එකින් එකට. යම්කිසි ආහාරයක් පළතුරක් ගැන කිව්වට පස්සේ ඒකම වැඩිපුර ආහාරයට ගැනීම නිසා එයින් නැති වෙන්න පුළුවන් හානිත් තියෙනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකේදී සලකලා බලමු මේකෙන් ලබා ගන්න ප්‍රයෝජන වගේම සයිඩ් ඉෆෙක්ට් එහෙම නැත්නම් හානිකර ප්‍රතිඵල මොනවද කියලාත්. යම්කිසි පළතුරකින් අපිට ලැබෙන ප්‍රයෝජන අතරින් අපි ඊටා ඉහළින්ම ඒ ගැන සලකලා බලන කාරණයක් තමයි එයින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොච්චර ආරක්ෂා කරගන්න උදව් කරනවද කියලා. ඒ අතින් ගත්තාම මේ නෙල්ලි කියලා කියන්නේ ඊටා ඉහළ ප්‍රමාණකින් විටමින් C තියෙන නිසා ඊටාත්ම ඉහළින් අපේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කරන්න උදව් කරන පළතුරක්. විටමින් C කියලා කියන්නේ විටමිනයක් පමණක්ම නෙමෙයි ඊටා ඉහළින් ක්‍රියාත්මක වෙන ඇන්ටිඔක්සිඩන්ට් එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාරකයක් හැටියටත් අපිට උදව් කරන දෙයක්. අපේ සෛල තුල සියලු තොරතුරු අන්තර්ගත කරලා තියෙන DNA කියලා කියන රසායනික සංඝටක ආරක්ෂා කරන්න හැකියාවක් තියෙන නිසාම වෙන්නේ නැති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මේ විශේෂ පළතුර හඳුන්වලා දීලා තියෙනවා තවත් නමකින්. ඒ නම තමයි රසඤ්ඤ කියන නාමය. එයින් අදහස් වෙන්නේ fruit of longevity. එහෙම නැත්නම් දීර්ඝ ආයුෂ විඳීමේ පළතුර හැටියට. මේ දිව්‍යමය පළතුරේ උදව්ව මෙතනින් නවතින්නේ නැහැ. ආහාරයක් ගත්තට පස්සේ ඒක ජීර්ණය කරලා හොඳින් අවශෝෂණය කරගන්න බැරි නම් ඒ ආහාරය ගැනීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ආහාරය හොඳින් ජීර්ණය වෙන්න නම් ආමාශයේ ඇසිඩිටි එක එහෙම නැත්නම් ආම්ලිකතාවය හොඳින් පවත්වා ගන්න ඕන. ගොඩක් දෙනෙක් හිතනවා ආමාශයේ ආම්ලිකතාවය වැඩි වුණාම කරදරයක් කියලා. මම ආයිසරයක් කියනවා ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා ආමාශයේ ආම්ලිකතාවය වැඩිවීම කරදරයක් කියලා. නැහැ. හොඳ ආම්ලිකතාවයක් පවත්වාගෙන යන එක තමයි ආහාරය ජීර්ණය කරන්න අවශ්‍ය කරන පළවෙනි ප්‍රධාන කාරණය වෙන්නේ.
ඉතින් ඒ ආම්ලිකතාවයේ පවත්වගෙන යන්න මේ නෙල්ලි කියලා කියන පළතුර අපිට ඉතා විශාල වශයෙන්ම උදව් කරනවා. ඊට අමතරව ආහාර මාර්ගය කියලා කියන්නේ නිරන්තරයෙන්ම නිකුත් ආකාරයේ ආසාදන ආසාත්මිකතාවයන් වලට ලක්වන ස්ථානයක්. මෙහි අන්තර්ගත වෙලා තියෙන ඇන්ටිඔක්සිඩන්ට් සහ විටමින් C නිසා ඒ ආසාත්මිකතාවයන් සහ ආසාදනයන් වලින් අපිව වළක්ව ගන්නත් මේ පළතුර ගොඩක් අපිට උදව් කරනවා. ගොඩක් දෙනකොට ආහාරයක් ගත්තට පස්සේ තියෙන ලොකු කරදරයක් තමයි බ්ලෝට් වෙනවා. එහෙම නැත්නම් අපි කියන උගුරට එනවා කියලා. මේ தත්ත්වය ඇති වෙලා තියෙන ආමාශයේ තියෙන ආම්ලිකතාවයේ වෙනස්කම් නිසා. ඉතින් ඉහළ ආම්ලිකතාවයක් ඇති කරගන්න මෙයා උදව් කරන නිසා ඒ තත්ත්වයෙන් අපිට වළකින්න මේ නෙල්ලි කියලා කියන එක අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඉතා වටිනා පළතුරක් වෙනවා. ඒ වගේම මෙහි ඉතා ඉහළින් අන්තර්ගත වෙලා තියෙන තන්තු ගතිය නිසා ආහාරයක් හොඳට ජීර්ණය කරන්න වගේම මලද්‍රව්‍ය සකස් වෙලා ආහාර මාර්ග දිගේ ඉදිරියට ගමන් කරන්නත් ලොකු උදව්වක් මේ පළතුරෙන් අපිට ලබා ගන්න පුළුවන්. උදව්ව එතනින් නවතින්නේ නැහැ. ඒ නිසාම වෙන්නේ නැති සමහරක් වෙලාවට මේක දෙවියන්ගේ පළතුර හැටියට හඳුන්වන්නේ නැත්තේත්. දියවැඩියාව යාමනය කිරීම සඳහා ඉතාමත්ම වැදගත් වෙන රසායනික සංඝටකයක් තමයි ක්‍රෝමියම් කියලා කියන්නේ. අද දවසේ මේ ක්‍රෝමියම් සහ ඩයබටික් අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් අය දන්නේ නැති නිසා මේ රෝගීන් ගොඩක් පීඩා විඳින තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසාම මේ පළතුරට හැකියාව ලැබිලා තියෙනවා අපේ ශරීරයේ රුධිරය තුළ තියෙන සීනි යාමනය කරන්න අපිට ගොඩක් ඉහළින් උදව් කරන්න. ඒ විතරකුත් නෙමෙයි සමීක්ෂණ වලින් අද හඳුනගෙන තියෙනවා අපිට ගොඩක් කරදරකාරී කියලා අපි සලකන LDL කොලෙස්ටරෝල් අඩු කරන්නත් HDL කොලෙස්ටරෝල් ඉහළ දාන්නත් මේ පළතුරට විශිෂ්ට හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම මෙයින් හඳුනාගෙන තියෙන ආසාත්මිකතාවයේ පාලනය කරන්න හැකියාව නිසාම රුධිර වාහිනිවල අභ්‍යන්තර ස්තර හොඳින් ආරක්ෂා කරගෙන රුධිර පීඩනය යාමනය කිරීමට හැකියාවක් තියෙන බවත් මේ පළතුර මගින් හඳුනගෙන තියෙනවා. ඔබ මේ වීඩියෝ එක නරඹන ස්ක්‍රීන් එක නැත්නම් පරිගණකය නැත්නම් ෆෝන් එක රත් වෙනවා වගේම ඊටාත්ම ඉහළ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකකට ලක් වෙන අවයව දෙකක් තමයි මොළය සහ ඇහැ කියලා කියන්නේ. ඒ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අවම කරන්න මෙහි අන්තර්ගත වෙලා තියෙන විටමින් C ඇන්ටිඔක්සිඩන්ට් වලට අමතරව පොලිෆීනෝල් සහ ටැනින් වර්ගත් ඉතා විශාල මෙහෙයක් කරන බව සමීක්ෂණ වලින් හඳුනගෙන තියෙනවා. මෙච්චර වටිනාකමක් තියෙන මේ පළතුර ගොඩක් අය කන්න අකමැති වෙන්නේ මෙහි අඩංගු වෙලා තියෙන ඇඹුල සහ තිත්ත ගතිය නිසා. ඉතින් මේ දෙකම පාලනය කරන්න පුළුවන් හරි අපූර්ව රසයකුත් මේකට එකතු කරලා ලුණු ටිකක් එක්ක මේක ආහාරයට ගන්නකොට මම සාමාන්‍යයෙන් මේක ආහාරයට ගන්නේ ලුණුත් එක්ක. ඔබට මතක ඇති දහම් පාසල් ජීවිතය තුළ පන්සල් වල නිතර මේ නෙල්ලි ගස් අපිට මුණ ගැසෙන නිසා මේ නෙල්ලි කෑවට පස්සේ අපි වතුර ටිකක් බීලා මේකෙන් තව රසයක් කටට එකතු කරගන්නවා. ඒක තමයි පැණි රස. ඉතින් ඒක නිසා පැණි රස, ඇඹුල් රස, තිත්ත රස ගොඩක් මේක එකතු වෙලා තියෙන නිසා මේක හරි අපූර්ව පළතුරක් නෙමෙයිද? බලන්න මේකට දෙවියන්ගේ පළතුර කියන එක කොච්චර සාධාරණද කියලා. ආහාර ජීර්ණය කරන්න, ස්නායු රකින්න පමණක් නෙමෙයි අපේ හමේ තියෙන රැලි ගතිය, හමේ ඇති වෙලා තියෙන පැල්ලම් ගතිය, ඒ වගේම හම පැහැපත්ව තියාගන්නත් රූපලාවන්‍ය ශාස්ත්‍රයට මේ නෙල්ලි කියලා කෙනක ඉතාමත්ම වටිනා කියලා කියන පළතුරක් වෙලා තියෙනවා. මේවෙන් ලබාගෙන නොයෙකුත් ආකාරයේ රසායනික සංඝටකයන් මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ බහුලව භාවිතා වෙමින් අද වෙනකොට පවතිනවා. ඒ නිසා වැඩිපුර ගානකොත් දීලා දොඩම් පෙති අරගෙන මෙහෙම තියාගන්නවට වඩා මේ නෙල්ලි වලින් සකස් කරන ලද ආලේපයක් මේ විදිහට ආලේප කරාට පස්සේ මේ ප්‍රතිඵලයට වඩා 20 ගුණයකින් ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ඔබටත් පුළුවන් උත්සාහ කරලා බලන්න. ඉතින් මේ ආකාරයට ප්‍රයෝජන රාශියක් ලබා දෙන මේ පළතුරේ කලින් කිව්වා වගේම හොඳ වගේම නරක තියෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. අපි ඊළඟට සලකලා බලමු මෙහි තියෙන අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නේ මොන වගේ අවස්ථාවන් වලද කියලා. කලින් සඳහන් කර විදිහටම ඕනම දෙයක් වැඩිපුර ආහාරයට ගත්තාම ඒකෙන් හානියක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මේ නෙල්ලි වැඩිපුර ආහාරයට ගැනීම නිසා බඩේ තියෙන ආම්ලිකතාවය ඉතා ඉහළ ගිහිල්ලා අපිට ඒකෙන් ඕවර් ඇසිඩිටි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම දියවැඩියාවට ප්‍රතිකාර ගන්න කෙනෙක් මේ වගේ පළතුරක් වැඩිපුර භාවිතා කිරීම නිසා රුධිරයේ තියෙන සීනි මට්ටම අපේක්ෂිත මට්ටමට වඩා පහළ යන්නත් පුළුවන්. තවත් ඒ වගේ අවස්ථාවක් තමයි මේ ගර්භණී සමයේ ඉන්න අයට මේ නෙල්ලි භාවිතයේ හැකිතරම් අවම කරන්න කියලාත් සමීක්ෂණ මගින් හඳුනගෙන තියෙනවා. ඊට අමතරව කිඩ්නි ස්ටෝන් එහෙම නැත්නම් මුත්‍රා ගල් ඇතිවීමට ප්‍රවණතාවයක් තියෙන අයත් මේවා හැකිතරම් අවම මට්ටමින් පාවිච්චි කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. නමුත් දවසකට එක නෙල්ලි ගෙඩියක් ආහාරයට ගත්ත කියලා මේ කියන කිසිම අහිතකර ප්‍රතිඵලයක් අපිට ඇති වෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ දෙවියන්ගේ පළතුරෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන හිතලා ආහාරයට එකතු කරගන්න එක අපේ වගකීම. මුලදී සඳහන් කරපු විශේෂ කාරණය තමයි ෆුඩ් වෙඩමයින් අපේ channel එකෙන් අපි ඔබට ලබා දෙන මේ තොරතුරු වලට අමතරව holistic approach එකක් සහිතව ඔබට ලබා දෙන සකස් කළ තියෙන වැඩමුළු. ඉතින් මේ වැඩමුළු වලට සහභාගී වෙලා ඔබට ඔබේ තියෙන නොයෙකුත් ආකාරයේ ස්ථූලතාවය, ඒ වගේම පාලනය කරගත නොහැකි දියවැඩියාව, අධි කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන්ට ආහාරමය පසුබිමක් යටතේ ලබා ගන්න පුළුවන් පිළිතුරු ගැන දැනුවත් වීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන් පවත්වන අවස්ථාව සහ ඒවැය තියෙන කාලසටහන අපි ඉදිරියේ දැනුම් දෙන්නම්. ඒ තොරතුරු ගැන දැනුවත් වීමට ඔබ කැමැත්තක් තියෙනවා නම් මේ වීඩියෝ බලනවට අමතරව අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් තවත් ක්‍රම දෙකක් තියෙනවා.
එකක් තමයි අපේ Food Body Mind Facebook group එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඊට අමතරව 84 life කියලා තියෙන WhatsApp group එකත් එක්කත් ඔබට එකතු වෙන්න පුළුවන්. ඒ දෙකේම link එක අපි පල්ලෙහා description එකේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයටම ඔබට ඉතාමත්ම වැදගත් තොරතුරු වලින් සමන්විත අලුත් වීඩියෝවක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.